කොටි එක්කත් අටැක් කරන්නේ නැහැ මෙයාලට. ඒ තරම් හරින භයානක සතෙක්. මේගොල්ලෝ කැලේ ජීවත් වෙන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 30ක් විතර කාලයක් තමයි කැලේ ජීවත් වෙන්නේ. ඊට පස්සේ මේගොල්ලෝ යස් වෙන්නේ නැතුව යනවා, කන් හෙන්නේ නැතුව යනවා. මේගොල්ලෝ ඊට පස්සේ අකාලේ මිය යනවා ආහාර නැතුව. ඉතින් මේගොල්ලෝ සත්තු අතක නම් ජීවත් වෙන අවුරුදු 45ක් විතර. ඉතින් මේගොල්ලෝ අපේ තව දෙන්නෙක් ඉන්නවා. කන් හෙන්නේ නැහැ, ඇස් පේන්නේ නැහැ. ඒක නම් අවුරුදු 30යි අනිත් එක අවුරුදු අර කාමරේ ඉන්නවා. ඒගොල්ලෝ හැබැයි අපි කැම දෙන හොඳට ඉව තියෙනවා. මේගොල්ලෝ මතක තියාගන්න සර්වභක්ෂක සත්තු පොඩි වේයෝ දිමියෝ කූඹි සහ පළතු වර්ග තමයි ආහාරයට ගන්න. ඉතින් වේයෝ දිමියෝ කණ්ඩ පරිසරය හදලා තියෙනවා. ඊට අමතරව මේගොල්ලෝ හරි මාසයි පළු වීර කෝන් කන්නේ. ඉතින් අපි පළු වීර ගස් හිටවලා තියෙනවා. මෙතන කෝන් ගස් තියෙනවා, මෙතන දන් ගස් තියෙනවා, වරකා ගස් තියෙනවා, දිවුල් ගස් තියෙනවා. මෙයාලා කන ඒවා තමයි තියෙන්නේ. ඉතින් මේගොල්ලොන්ට අවශ්‍යතා දෙකයි තියෙන සත්තුන්ට. එකක් මරණයෙන් ආරක්ෂා කිරීම සහ මරණ බිය සහ අනිත් එක තමයි ආහාර. ඉතින් මේගොල්ලෝ කතා කරොත් මේගොල්ලොන්ට අපි මේගොල්ලෝ ආසම දේ ටිකක් අපි දෙන්න ඕන. අපි මේගොල්ලොන්ට කතා කරොත් මේගොල්ලෝ ආසම දේ ටිකක් දෙන්න ඕන. මොකද මේ සත්තු උද්‍යාන දෙපාර්තමේන්තුවේ කිසිම කෙනෙක් මේ වලහ ගාවට යන්නේ නැහැ. ඒ කියන්නේ වලහ කියන්නේ මස් කන්න අතුර අති භයානකම සතෙක් වලහ. හැබැයි මම මෙයා ගාවට ගිහිල්ලා නාවනවා, අතපත ගන්නවා, සුද්ධ පවිත්‍ර කරනවා, යා පීරනවා. මමත් එක්ක හරිම යාළුවෙයි. දැන් ඕගොල්ලොන්ට අපිට මොන හරි දෙයක් ඕන නැත්නම් අපි ඉල්ල ගන්නවා, අපි කියනවානේ. ඉතින් හැබැයි මෙයා දැන් ඔය ඉල්ලන විදිහ තමයි. ඔය වැඩ දාන්නේ. එයා දන්නවා දැන් එයා ආසම් දෙය මන් ටිකක් දෙන බව. ඉතින් එයා ඒ නිසා තමයි ඔතෙන්ට ලාවේ බලන් ඉන්නේ. මෙයාගේ නම බෙනි. මෙයාට අවුරුදු 12යි වයස. හරි දරුණුම සතෙක්. තුන් දෙනාම එකට දාන්න බෑ. තුන් දෙනාම එකට දැම්මොත් හපා ගන්න නිසා අපි එක්කෙනෙක් අද දානවා, අනිත් දෙන්නා හෙට දානවා. මේගොල්ලෝ නිසාචර සත්තු නෙවෙයි. හැබැයි මේගොල්ලෝ දිවා කාලයට මේගොල්ලෝ පළු වීර කාලයට තමයි එළියට අවිල්ලා ඒවා දවල්ට කනවා. හැබැයි නැත්නම් රැයට තමයි මේගොල්ලෝ ඉන්නේ. මේ විදිහට වලහක් ඕගොල්ලොන්ට කිසිම දවසක ලංකාවේ නේ ලෝකේ කොහෙවත් මෙහෙම ළඟට අවිල්ලා ඔහොම ඉන්න බලන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් මම මෙයා දැන් අවුරුදු 3ක් විතර තමයි හදන්නේ. කවුරුත් බෑ කිව්වා මෙයා ළඟට යන්න. මම මෙයාට පුරුදු කරන මේ දවස්වල ෂෝ එකක් කරන්න අර ටයර් එක හැම රින්ගලා ආපුවට පස්සේ මීපැන් ටිකක් ඇඟිල්ලේ ගාලාම දිවේ ගන්නවා. ඉතින් ඒකට ආසාවට තමයි ආ ඒක කරන්නේ. මේගොල්ලොන්ට අපි දෙනවා රත් කකුළු හාල් කැඳ හදලා මුද්දරක් පළම හතයිදී මහත එයාට කියන පේනවා ආරෙට. මම අතලකින් බලන්න. මේගොල්ලොන්ට රත් කකුළු හාල් කැඳ හදලා මුද්දරක් පළම රටේ මේ කිරි මේ පැණි ආනමාලු කැසෙල් දාලා බ්ලෙන්ඩ් කරලා කැඳක් හදලා දෙනවා. කැඳ හදලා දෙන්නකොට මේගොල්ලෝ හපලා කන්නේ මේගොල්ලෝ ටක් කරනවා. කියලා ඉහළට අදිනවා. ඒ හින්දා තමයි අපි කැඳ හදලා දෙන්නේ. ඉතින් මේගොල්ලෝ ඕගොල්ලෝ බලන්න YouTube එක ගහලා කොහෙද හොයිලා කරලා තියෙන වලහක් ඉන්නවද කියලා ලංකාවේ ලෝකෙ කොහෙවත් නැහැ. කොටි හදනවා, සිංහ හදනවා, අලි හදනවා. කිසිම දවසක වලහක් හදන්න බෑ. මොකද හරිම ඩේන්ජරස්. දැන් මං උනත් මෙයාත් එක්ක මේ වැඩ කරනවා, ගනුදෙනු කරනකොට හරි භයානකයි. මගේ ජීවිතේ කොයිලාද කියන්නත් බෑ. එහෙම තමයි මේ සත්තු වලකින් ඇති. හරිම ශක්තිමත් බලන්න නිය එහෙම හරි ශක්තිමත් අත් තමයි මේගොල්ලෝ ශක්තිමත්ව තියෙන කකුල් වලට වැඩි. මෙයාගේ නම බෙනි. ඊට පස්සේ දැන් මේගොල්ලෝ කැලේ ආහාර හොයාගෙන යනකොට චූටි කතාවක් මතක් වෙනවා. කියන්න. පොඩක් හිටු පුතේ. පුතා ඇත්තට හම් බලන්නකො. පුතා අත ටුට්ටක් පුතා වෙහෙට. හොඳයි. එතකොට ඇහෙනවා. ඉතින් මේගොල්ලොන්ට මට මතක් වෙන කතාවක් මම කියන්නම්. මේගොල්ලෝ ආහාර හොයාගෙන කැලේ යන්නේ වලහයි වැලි හින්න. එහෙම ආහාර හොයාගෙන කැලේ යනකොට මීවදයක් හම්බුනවා. මීවදේ කඩන්න උත්සාහ කරන්නේ පිරිමි සතා. හැබැයි පිරිමි සතාට මීවද කඩන්න දෙන්නේ නැහැ. මොකද එයාගේ රැකවරණය සහ ආරක්ෂාව දෙන්නේ වැලි හින්න. ඉතින් වැලි හින්න තමයි ඔයා පැත්තකට ලයින් දෙකලා වැලි හින්න මීවද කඩනවා. වැලි හින්න මීවද කඩලා දෙනවා වලහට තියාගන්න කියලා. ඉතින් මීවද කඩනවා කියත් මහත්තයා එහෙම එකපාර කඩන්න බෑ. හරි අමාරු කාර්යයක් නේ. ඉතින් වැලි හින්න මීවද කඩලා වලහට දෙනවා තියාගන්න කියලා වලහ කනවා. වලහ හරි පෙරේත. ටික වේලාවක් යනකොට වැලි හින්න මීවද කඩලා ඉවරා නේද කියන වලහ කාලා ඉවරයි. ඉතින් වැලි හින්න චුට්ටක් ඉල්ලන මට ටිකක් චුට්ටක් දෙන්න කියලා. දෙන්න තියනවද? දෙන්න නැහැ. එයාගේ වැලි හින්න අත් එහෙම මූණ හැමෝටම ඉදිමිලයි මීමස් වගේ. ඉතින් ඒ ඇස්සේ තනිත් නැහැ. ඉතින් තනි දෙන්න කියලා අඬනවා. කොච්චර ඇඬුවත් හම්බ වෙනවද? කොච්චර ඇඬුවත් හම්බ වෙන්නේ නැහැනේ. ඒක තමයි ජනප්‍රවාදයේ කියමනක් තියෙන්නේ වැලි හින්නක් වගේ අඬනවා කියලා කාන්තාවන්ට. ඒ කියන්නේ කාන්තාව කියන කෙනා හැම වෙලාවෙම අඬන්නේ බොරුවට සහ නොලබන දෙයකට කියන එක තමයි එතනින් ගම්ම්‍ය වෙන්නේ. ඒක නෝනත් නෙමෙයි කියත. ඒ කතාව හරි අපි අහලා හේතුව දන්නේ නැහැ නේද කවදාද? එහෙම තමයි කතාව හදලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට දැන් බලන්න පුළුවන් මෙයාගේ දත් දිව කට බලන්න පුළුවන්. මේගොල්ලෝ හරිම ආසයි මීතනි කණ්ඩ දැන් ඕගොල්ලන්ට
ෆ්‍රෙන්ඩ් මේ මහත්තයාට පින් සිද්ධ වෙලා ඔයාලටත් බලන්න පුළුවන් මේ පැණි කනවා. මොකද මේ පොඩි උන් මට හිතුණා මෙයාට එන්නන්න ඕන කියලා. එයා ආසාවෙන් ඇවිල්ලා මම දැක්කා. ඉතින් නැත්තම් ඒක මම කරන්නේ නැහැ. මොකද මේ පැණි හරි ගණන් මේක. 1850 කියලා වෙනවා භාගයක්. අපිට මෙහින් හම්බ වෙනවා. හම්බුණාට ඒවා කෑම වලට දාලා දෙන්න. මොකද මම නේ මෙයාත් එක්ක වැඩ කරන්නේ. ඒකට මෙයා රවට්ටන්නේ නැහැ. ආවොත් මම අනිවාර්යයෙන්ම මේ පැණි ටිකක් දෙනවා. බලන්න දත් බලන්න දිව බලන්න කට බලන්න. මේ පොඩි එක්කන බලා ගන්න ඕනේ. පොඩි එක්කන බලා ගන්න ඕනේ. හරි abang ingat nang buat apa pun abang nang ඔන්න බලන්න. මම පුතා කටාරින්ද බෙනි මේ නන්දිලාට බලන්න කටාරින් මේ මාමල හැන අවිලා යන මස්කන් දැන් පුතා කන්න කටාරින් නාගල් කරන්න. හොඳට පිය දාලා කන්න මම පුතා හොඳට පිය දාලා කන්න. මම පුතා පිය දාලා කන්න හොඳට අතහපලා පෙන්නන්න. හොඳට පිය දාලා කන්න. හොඳට පිය දාලා කන්න. හොඳට පිය දාලා කන්න. හොඳට අතහපලා පිය දාලා කන්න. මම පුතා අතහපලා කන්න. පිය දාලා කන්න හොඳට ඉඳ ගන්න. හොඳට ඉඳ ගන්න. හොඳට ඉඳ ගන්න. වාසයට ඉඳ ගන්න. අතහපලා කන්න බලන්න. අතහපලා පෙන්නන්න. අතහපලා පෙන්නන්න මම පුතා. ඔය අතහපලා පෙන්නන්න. හොඳට අතහපලා පෙන්නන්න මම පුතා. හොඳට අතහපලා පෙන්නන්න. අතහපලා පෙන්නන්න පුතේ අතහපලා. හොඳට අතහපලා පෙන්නන්න. ස්මාර්ට් එකෙන් ඉඳ ගන්න කකුල් දිගාරින් කකුල් දෙක අත තියාගන්න. හොඳ පුතා. නෑ කියලා. ආයතන අතහපලා පෙන්නන්න. මේ සල්ලි ආයින් පුතා කියලා ඒක වන්ද දාන්න. සේරුවා මන්දි කියලා ඉන්නේ. අතපන් පුතා. ආයින් તો සල්ලි කුඩින් ගෙන ආයින් වන්ද දාන්න. බොහොම තිනා. Ada